කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය හා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර කට කර ගැටෙන නීලලෝහිත මහා ක්‍රිකට් සංග්‍රාමයේ එදින ක්‍රිකට් තරඟාවලිය අවසාන දවස අද පැවැත්වුණා. මේ 9 වෙනිදා අප්‍රේල් 9 වෙනිදා අපේ එක්දින ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. ඒ හා සම්බන්ධ තොරතුරු කතා බහ කරන්න අපත් සමග සම්බන්ධ වෙනවා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩා පරිපාලක සහකාර විදුහල්පති ශාන්ත කුමුලාකර ගුරුපියාණන්. එතුමාගෙන් අපි දැනගන්න කැමති මේ අපේ නීලලෝහිත මහා ක්‍රිකට් සංග්‍රාමය පිළිබඳව මේ හෙට දවස හරි සුවිශේෂී දවසක් අපිට මේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ආගමනික සිදුවීම් අපි පිළිබඳව තොරතුරු මතක් කරගන්න. ආයුබෝවන් අපි මේ දවස්වල ඇත්තටම කිව්වොත් එහෙම බිග් මැච් සමය ආරම්භලා තියෙන්නේ. මේ බිග් මැච් සමයත් එක්ක අපි පළවෙනි දැන් අපේ වැඩසටහන් ටික ආරම්භ කරා. එතනදී අපි අපේ ආදරණීය ක්‍රිකට් කණ්ඩායම ඉතාම උත්කර්ෂවත් විදියට පිළිගෙන ඒ කටයුතු කරලා එතනින් එහාට අපි දැන් සූදානම් වුණේ අපේ මේ දිනවල පැවැත්වෙන දැන් අද දවසේ අපේ අන්තිම දිනේ තෙදින ක්‍රිකට් තරඟය. ඉතින් ප්‍රථම වතාවට තමයි අපි තෙදින ක්‍රිකට් තරඟයක් දෙව්දුවල් අතර සූදානම් වුණේ. ඉතින් ඒක ඉතාම සාර්ථකව මේ වෙනකොටත් කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. මේ වෙනකොට කණ්ඩායම් දෙකම ඉතාම හොඳ මට්ටමින් ඒකේ තරඟ කරගෙන යනවා. ඉතින් එතනින් එහා අපි හෙට දවසේ සුවිශේෂී කාර්යයක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය තුල සිද්ධ වෙනවා. ඒ ප්‍රධාන කාර්යය තමයි අපේ පාගමන වෝක් එක අපි කටයුතු සූදානම් කරලා තියෙනවා හෙට දවසට. හෙට දවසේ අපි දෙකට ආරම්භ කරන්න සූදානම්. හෝමාගම බස් නැවතුම්පළ අසලින් එතනින් ආරම්භ කරලා පාසල දක්වා කිලෝමීටර් 6ක ගමන් මගක් තියෙනවා. අපේ සියලුම විද්‍යාලයේ දරුවන් සම්බන්ධ කරගෙන ඒ වගේම අපි ආදිශයන් සම්බන්ධ කරගෙන අපේ දෙමව්පිය සියලුම කණ්ඩායම එකතු කරගෙන ඉතාම ලස්සන උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න කටයුතු කරනවා පාගමන. ඉතින් මේ කාර්යය සඳහා මම අතරම් පුතේ මතක් කරන්න කැමතියි අපේ ආදරණීය දරුවෝ සියලු දෙනාටම ඒ වගේම අපේ ආශිෂ්‍ය කණ්ඩායම් මේ කාර්යය සඳහා පිටිපස්සෙන් ඉඳලා විශාල සහයෝගයක් අපිට දෙනවා. ඉතින් මේ ආශිෂ්‍ය සියලු දෙනාටම අපි ආරාධනා කරනවා එන්න හෝමාගමට සවස් 2 වෙනුවට අපේ මේ පාගමන සඳහා එකතු වෙන්න. ඒ කාර්යය සාර්ථක කරගන්න සියලු දෙනාම සම්බන්ධ කියන මතක් කිරීම කරනවා. නීලලෝහිත මහා ක්‍රිකට් සංග්‍රාමයේ පවත්වනවා කියන දේ සංවිධානය කරනවා කියන දේ හරි පහසු ක්‍රියාවක් නෙවෙයි. අපි මතක් කරමු මේ සංවිධානය කරන්න කොහොමද අපේ අනික් පාර්ශ්ව වලින් ලැබෙන සහයෝගය පිළිබඳව. ඔව් ඇත්තටම පුතේ මේ කාර්ය මොකද අපි මේක පටන් ගන්න කලින් අපේ තිබුණේ විශාල කාර්යයක් තිබුණා පාසල් පද්ධතියේ අපේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය. ඒක අවසන් වෙනවත් එක්කම තමයි අපි නීලලෝහිත මහා ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ වුනේ. ඒ නිසා විශාල කාර්යභාරයක් මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ විද්‍යාලයකරු විදුහල්පතිතුමන් මේ කාර්යයට අපිට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙමින් අපි පිටිපස්සෙන් විශාල සහයෝගයක් අපිට ලබා දෙනවා. ඒ වගේම සහකාර විදුහල්පති කණ්ඩායම නියෝජිත විදුහල්පති මණ්ඩලය ඒ වගේම මගේ ක්‍රීඩා අංශය තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනි. ක්‍රීඩා අංශයේ මගේ පිටිපස්සෙන් ඉන්න කණ්ඩායම මට විශාල ශක්තියක් වෙනවා මේ කාර්යයට. ඒ සියලු දෙනාත් එක්ක ඒ වගේම ක්‍රිකට් තරඟය ගැන කතා කරනකොට ක්‍රිකට් අපිට කණ්ඩායමේ පුහුණු කරවන්න ඇතුළු ක්‍රීඩාභාර ආචාර්යවරයා ඇතුළු ඒ කණ්ඩායම මේකට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ පැත්තේ ඒගොල්ලන් කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන්නේ. ඒ එක්කම තවත් මතක් කරන්න ඕන ආශිෂ්‍ය කණ්ඩායම අපිට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම අපේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමා ඇතුළු ඒ කණ්ඩායම දෙමාපිය පිරිසත් අපිට මේ කාර්ය වෙනුවෙන් පිටිපස්සෙන් ඉඳලා විශාල සහයෝගයක් දෙනවා. ඉතින් විද්‍යාලය අපේ දෙවන්ත ළමයි කණ්ඩායමක් ඉන්නවා. ළමයි 6800කට ආසන්න ළමයි ප්‍රමාණයක් මේ කාර්ය පිටිපස්සෙන් ඉඳගෙන ඒ වගේම අපේ ආදරණීය ගුරු මණ්ඩලය ඒ සියලුම දරුවන් ටික ඉස්සරහට තල්ලු කරමින් මේ කාර්යයට විශාල දායකත්වයක් ලබා දෙනවා කටයුතු කරගෙන යනවා. ඔව් නීලලෝහිත මහා ක්‍රිකට් සංග්‍රාමයේ හෙට දවසේ අපේ පාගමන පැවැත්වෙනවා මේ 9 වෙනිදා එක්දින ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන එක හරිම තීරණාත්මකයි. මේ තරඟය පිළිබඳවත් අපි සඳහන් කරමු. ඔව් අපේ අවසන් එක්දින තරඟය ඉතින් 4 වෙනි වතාවට අපි සූදානම් කරලා තියෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ. ඒකටත් අපි සියලු දෙනාටම ආරාධනා කරන ගමන්ම ඒ කාර්ය 9 වෙනිදා උදේ අපි ආරම්භ වෙනවා ක්‍රිකට් තරඟයේ එක්දින තරඟය. ඉතින් දවස පුරා පැවැත්වෙන මේ තරඟය සඳහා අපේ ආදරණීය සියලුම දරුවන් මම හිතනවා අපේ සියලු දෙනා සම්බන්ධ වෙයි. දෙමව්පියන්ට අපි ආරාධනා කරනවා එන්න කොළඹ SSC ක්‍රීඩාංගණයට අපිත් එක්ක එකතු වෙලා ජය පරාජය අපි සෑම ක්‍රීඩාවකටම පොදුයි. නමුත් මේක ජය අරතුම කෙසේ වෙතත් දරුවන්ගේ කුසලතාවයන් දැක බලා ගන්න එන්න SSC ක්‍රීඩාංගණයට අපේ ආශිෂ්‍යයන්ට ඒ වගේම අපේ දෙමව්පියන්ට ඒ වගේම අපේ ආදරණීය සියලුම බවතුන්ට සහ අපේ දරුවන්ට අපි ආරාධනා කරනවා මේ කාර්යයත් එක්ක අපිත් එක්ක අත්වල බැඳ ගන්න කියලා. ඔව් අපි කතා බහ කරේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය හා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර ගැටෙන නීලලෝහිත මහා ක්‍රිකට් සංග්‍රාමයේ පිළිබඳව.
තොරතුරු ඉතින් මේ පිළිබඳව අපි දැනුවත් කළේ කොමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩා පරිපාලන සහකාර විදුහල්පති ශාන්ත කුබලාතර මැතිතුමා. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අපි මේ පිළිබඳව දැනුවත් කළා. බොහොම ස්තුතියි පුතේ.